බලන්න ඔයාලටත් මේ වගේ ගැජට් එකක් හම්බ වුණාට පස්සේ ඔයාලා විසි කරාද කියලා. මේක වැදගත් වෙන්නේ කස්ටමර්ට. බලන්න මේ වගේ ගැජට් එකක් හම්බෙලා විසි කරලා තියෙනවද කියලා. අනිවාර්යෙන් මේකක් හම්බුන හැටිය මේක කස්ටමර්ගේ අතරම දීලා නැති කරගන්න එපා කියලා. මාස 6ක් 7ක් යනකොට මේක ඇවිල්ලා රොඩු හිර වුණාට පස්සේ මේ ඉස්සරහා තියෙන ටැප් එකේ ෆිල්ටර් එක ගලව ගන්න තමයි මේ ගැජට් එක ඇවිල්ලා තින්නේ. නැත්තම් ස්ක්‍රූ පියන් දාලා එහාට ගහලා මෙහාට ගහලා ගලවපු හැටිය ඒක paludu වෙනවා. දැන් මේ ගැජට් එකෙන් ලස්සනට ගලවලා අයින් කරලා ෆිල්ටරේ සුද්ධ කරලා ආයෙ නැවත සවි කරගන්න පුළුවන්. මේක අනිවාර්යයෙන්ම විසි කරන්න එපා. මේක කස්ටමර්ගේ අතරම දීලා එන්න නැති කරගන්න නැතුව තියාගන්න කියලා. ඔයාලා දන්නවද මේ බෙඩින් ෂවර් එකට මේ වගේ ගැජට් එකක් දාලා එවන්නේ ඇයි කියලා? කල්පනා කරලා බලලා තියෙනවද? දන්න අය කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ඊළඟ වීඩියෝ එකෙන් මොකටද මේ ගැජට් එක දාලා එවන්නේ කියලා මම පැහැදිලි කරලා දෙන්නම්.